මරියතුමියගේ අම්මා ආනා තාත්තා ජෝකීනුතුමයි. ඇයට තිබුණේ සරල ජීවිතයක්. ඇය බැහැපත්කමේ ආදර්ශයක්. මරියතුමී ජුසේතුමා සමග විවාහ වෙන්නයි හිටියේ. ඇය නිහතමානීව කාලය ගත කළා. යාඥාව ඇගේ ජීවිතයේ ආවරණයක්. ගාබ්‍රියල් දෙවදූතයා ස්වර්ගයේ ඉඳලා ඈ වෙතට ආවා. ගැලවුම්කරුගේ මව් වන බව ඇයට පැවසුවා. මරියතුමී දෙවියන් වහන්සේගේ කැමැත්තට මුළුමනින්ම යටත් වුණා. ඇය දේව හස්තයට බාර වුණා. යාඥාවෙන් නොකඩවම ජීවත් වුණා. ත්වාසයෙන් පිරිලා හිටියා. මරියතුමී ජේසු බබාගේ මව වෙන්න තීරණය කරා. ජොසේතුමා සමග සුද්දෝ පවුලක් හැටියට ජීවත් වෙන්න පටන් ගත්තා. අන්තිම මොහොත වෙනකං ජේසු තුමාගේ අම්ම හැටියට ජීවත් වුණ. කුරුසියේ පහ මුලත් ජේසු අම්මා ජේසු තුමා සමග සිටියා. යාඥාව දේව කැමැත්ත කිරීම ඇගේ ජීවිතය වුණා. ඒනෝෂව එලියව ස්වර්ගයට ගත්ත දෙවියන් වහන්සේ මරියතුමියවත් අවසානයේදී ස්වර්ගයට ඔසවා ගනු ලැබුවා.